කියන්නද සර්? ප්‍රශ්න කියලාදී හපනවා. හපන කියන්නේ මේක. නිකන් ආදරේ. ඒක තියෙනවා ලෙවල් කරන එක තමයි. මේ කේන්ද්‍රයක් අරගෙන. මේ මොකද දන්නවද සර්? කමාන් මොකද කරන්නේ? මේ වෝක් එකේ මරා යන්න පුළුවන්ද සර්? වෝක් කරන් යන්නේ නැහැ. මේ ඉඩ දිනාන්ත මෙහෙම දුවනවා. අම්බෝ. අයිමෝ. ඒ කියන්නේ මේ දැන් මෙතන හරි වෝක් කරද්දී මේ නිකන් ඇදගෙන යන එක සර්ට් එක එනවද නෝමල්? අපි වෝක් කරන් ගිහලානේ. අපි ගැට ගහන්නේ. එතකොට සර් මොකද කැම දෙන ටයිම් එකේ පොඩි කන්ට්‍රෝල් එහෙම තියනවද එහෙම? ඒ කියන්නේ නිකන් ඔව් මම අතරෙන්ම මොකුත් නැහැ. මේ පාඩු වෙනවා. පාඩු වෙනවා. කවනත් එක්ක. කවනත් එක්ක හරි. එතකොට තාම මොනවද ප්‍රශ්න තියෙන්නේ සර්? බෙඩ් ගාවට අරන් යන්න බෑ. මොකද්ද ප්‍රශ්නේ සර්? ඉන්නෙමනේ. එදාසන ඉන්ජෙක්ෂන් එක ගහන්න ඉන්න දැන් ඉන්නෙමනේ. ඒක දඟලනවද? දඟලන. දඟලනවා කියන්නේ මේ කන්ට්‍රෝල් කරන්න බෑ. බෑ හරි. උඩු නෑ. ආයි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද? මම ඉතින් වැඩි කතා නැතුවම අද සිලෝන් K9 Academy අපි අලුත්ම 10 days home visit training program එකක් පටන් ගත්තා. මේ බව් බබා ඉන්නේ රාගම. මේ ළමයාගේ වයස හරියටම අවුරුදු 2යි. මේ ඉන්නේ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බව් පැංචෙක්. මේ ළමයාගේ නම තමයි රම්බෝ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලත් දැක්කනේ රම්බෝ බබාගේ තාත්ති අපිත් එක්ක කිව්ව මේ ළමයාගේ දඟ වැඩ ටික කොහොමද කියලා. මේ නෝටි ළමයා හොඳ ළමයෙක් කරන සිලෝන් K9 Academy අපේ 10 days පුහුණු වැඩසටහන අද අපි මේ විදියට ආරම්භ කළා. ඔයාලා දන්නවද ෆ්‍රෙන්ඩ්ස් කොච්චර දඟයෙක් වුණත් රම්බෝ බබාත් හරිම දක්ෂයෙක්. අපේ රම්බෝ බබාගේ දස්කම් මොන වගේද කියලා දවස් 10 අතරතුර අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම අරගෙන එන්නම්. එහෙමනම් ෆ්‍රෙන්ඩ්ස් මතක ඇතුව අපිව ෆලෝ කරලා ලයික් කරලා රම්බෝ බබාගේ වීඩියෝ එකට කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. අදට ගිහිල්ලා එන්නම් ෆ්‍රෙන්ඩ්ස්. බයි. No. Yes. No stay. No. No stay. Come. 6 4. Yes. No stay. Number no stay.